අපි පොඩි මාස කීයකින් විතර ආවේ ගොඩක්. අපි යනවා පරාක්‍රම සමුද්‍රය. හෙලෝ කොහමද? අද අපි යන්න ඇදී පොඩි ගමනක්. පොඩි ගමනක් නෙමෙයි. ඇය 8ක විතර ගමනක් බස් එකේ යන්නේ. ඔයාලා තම්මේල් එක දැක්ක ඇති. තම්මේල් එකේ තිබ්බ විදියට අලි ඉන්න හබරන කැලේ මැදින් පොළොන්නරුව. goal to පොළොන්නරුව. දැන් වෙලාව 8:40යි. අපිට රෑට හබරාදුවෙන් බස් එක තියෙන්නේ මට මතක දෙන්න 9:00 මාතරින් අද්දනම කිව්ව බස් එක 9 කාලට මේ සාමාන්‍යයෙන් 9:00 වගේ උඩ අපරාදුට එයි. මේ ෂීට් බුක් කරා ඔක්කොම ලෑස්ති. එයානම් තාම ලෑස්ති වෙනවා. එදි ටිකක් බෑග් ටිකක් පැක් කරලා තියෙන්නේ. කෙනෙකින් දවසක් අපි අද දැන් බස් එකේ නගින්නේ 24 වෙනිදා. අපි එහෙන් බහින්නේ 25 වෙනිදා. මේ ගිහින් බලමු. මං එහෙදි කියන්නම් අපි මොකටද පොළොන්නරු යන්නේ කියලා. කොහොම හරි ඔන්න පැය 8ක ගමනක් නිම කරලා අපි මින්නේරියෙන් බැස්ස. අපි නින්නේරියෙන් බහිනකොට පාන්දර 6යි වෙලාව. හෙලෝ ඔයාල්ට මම කිව්වා නේද ගිහිල්ලා කියන්නම් කියලා. කොහෙද යන්නේ කියලා. හිඟුරක්ගොඩ. මෙයාලයි ගෙදර. වයිෆ්ලයි ගෙදර ආවේ. පැය 8ක ගමනක්. තාම නිදිමතයි. බඩගිනි. දැන් ආවේ. ඇවිල්ලා තාම කෑවත් නෑ. අපි ඔයාලට පෙන්වන්නම් ඉන්නේ එරිය පැත්ත පොළොන්නරුව පොඩි රවුමක් දාන්න හැදුවේ. වටේ ගිහිල්ලා පොළොන්නරුව වටේ ටික පෙන්නලා පැත්තට රවුමක් දාලා යනවා පරාක්‍රම සමුද්‍රය පැත්තට. පැත්ත මාර ලස්සන ලොකේෂන් එක. ගියපු නැති කට්ටියට බලන්නත් එක්ක අපි පොඩ්ඩක් පැත්තට ඊරවුමක් දාමු. ගිහිල්ලා බලමු. විමල් සහල්කෝ. ඩක්ලේ වගේ. අරලිය සහල්.
මේ වල සිප්පි තියෙනවා. පොළොන්නරුව ඇවිල්ලා පරාක්‍රම සමුද්‍රය බලන්න ආවෙත් නම් ඉතින් වැඩක් නෑනේ. අපි ඉතින් අවුරුද්දට දෙපාරක් තුන් පාරක් දැන් ඒ වෙනවා ඉතින් වයිෆ්ලා ගෙදර මේ පට්ට හුලගත් තියෙන වෙතට මේ දවස්වල වැස්සට වතුර අඩුයි. වෙන්න පරාක්‍රම සමුද්‍රය මේ අර හරියක් වෙනකම් වතුර තියෙනවා. අද නැහැ වතුර. ඔයා පොළොන්නරුවේ ගිය පරාක්‍රම සමුද්‍රේ නාලේදී අපි වගේ තමයි. අපිට අර දැන් දකුණේ වුණාම මුහුද වටින්නේ නැහැ වගේ. සාමාන්‍ය මුහුද තියෙන ඉඳා වැඩි මුහුද නාන්න යන්නේ නැහනේ. ඒ වගේ තමයි ඉතින් මේගොල්ලෝ. වැව් තිබ්බට ඒකේ ආසාවක් නැහැ. අපිට වැවක් කියන්නේ පිස්සුවක්. අනිවාර්යෙන් යන්න ඕන හවසට වැවෙන් නාන්න. අවසර යන්නේ අපි මින්නේරිය වැවට. මොකද මේ ආයි එන්න බෑ දුරයි. මේක තියෙන පොළොන්නරුවේ මෙයාලා ගෙවල් තියෙන ඉඟුරක් උඩ. ඉතින් ආයි මෙහෙ එන්න බෑ නාන්න. අපිට ළඟයි මින්නේරිය වැව. අපි හවසට මින්නේරිය වැවට නාන්න යන්න කියලා තමයි හිතන් ඉන්නේ. අලමු යන ගමන් දැන් දැන් දෙක තුනක් බලන්නත් තියෙනවා. ලස්සන දැන් Gracias, amiga. Ógate. මේ මෙතනට ආව නයි පෙන හතේ කියලා තැනක් තියෙනවා. ගන්න නෑ. මෙයා ගිහිල්ලත් නෑලු. නයි පෙන හත කියලා තියෙන්නේ. එතන මැද තියෙනවා මොකක් හරි. පේන්නේ මොකද්ද කියලා. අපි මේ අතුලෙන් යන්නේ නැතුව එළියෙන් ආවා. බලන්නකො අපේ වයිෆ් කියලා අස්සනත්. එතන අර ශිව දෙවියන්ගේ මොකක් හරි මේ එකක් තියෙනවා. පේනවද මැද? මේ ඇතුළට එන්න තහනම් දන්නේ අපි ආවට. මේව තමයි තියෙන පොළොන්නරුවේ තියෙන නටබුන්. දැන් පාරෙන් එහා පැත්තේ තියෙන මොකක් හරි.
අවා මින්නේරිය වැවට. කොහොමද ලොකේෂන් එක? පිස්සුනේ. මා ලස්සනයි. පොළොන්නරුව කියන්නේ ඉතින් සුන්දර ගම්මානයක් තමයිනේ. අපේ මේ පොළොන්නරුව බ්ලොග් එකේ තව දෙවැනි බ්ලොග් එකකුත් තියෙනවා. ඒකත් ළඟදිම අනිවාර්යෙන් මම දානවා. ඒකත් ඔයාලා බලන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් අපේ මේ channel එක subscribe කරලා share කරන්න. ගිහින් එන්න.